හෙලෝ කොහොමද හැමෝටම යමුද අපිත් එක්ක ඇඩ්වෙන්චර් ඩයිවිං එකක්. මේ ඩයිවිං ලොකේෂන් එක තමයි උණවටනේ තියෙන ලෝඩ් නෙල්සන් ෂිප්රෙක් එක. මේ ඩයිව් එකට මාත් එක්ක එකතු වුණා නිකිලා සුලාමල්ලි ඒ දෙන්නා මගේ ස්කූල් මේට්ස්ලා. ඊට පස්සේ දොරන්දු ඩයිවිං ක්ලබ් එකේ රොෂාන් අයියා, චානක සූර්ය බණ්ඩාර කියන්නේ මගේ යුනිවර්සිටි මේට් කෙනෙක්. එයා දැන් කොරල් සයන්ටිස්ට් කෙනෙක් විදියට එයාගේ ප්‍රොෆෙෂන් එක කරනවා. ඉක්විප්මන්ට්ස් බෝට් එක ඒ හැමදේමටම අපිට උදව් කරේ උන්වටනේ තියෙන සී ලයන් ඩයිවිං ක්ලබ් එක. මේ ඩයිව් එක ටෝටලි ඇඩ්වෙන්චර් ඩයිව් එකක්. ඒකට ප්‍රධානම හේතුව තමයි අපි ඩයිව් කරපු කාලය මේ ලොකේෂන් එකට ඔෆ් සීසන් එක. ඒ හින්දා අන්ඩර්වෝටර් විසිබිලිටි එක හුඟක්ම අඩුයි. මර්කි වෝටර්ස්, ස්වෙල් එක, කරන්ට්ස්, ඊට පස්සේ සඩන් රේන් ෆෝල්ස් හුඟක්ම වැඩි මේ කාලේ. ලංකාවේදී ඩයිව් එකක් කරන්නේ මම මේ හුඟ කාලයකට පස්සේ. ඉතින් මට ඩයිව් එකට යන්න කලින් පොඩක් රිෆ්‍රෙෂ් කරගන්න උනා බේසික් ස්කිල්ස් වගේ දේවල්. තව දෙයක් තමයි නිකිල ඒ වගේම සුලාමල්ලිගේ මේක තමයි ෆස්ට් අන්ඩර්වෝටර් ඩයිවිං එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ දෙන්නවත් අන්ඩර්වෝටර් එක්ක යන්න කලින් බේසික් ස්කිල්ස් ටිකක් ටීච් කරන්න රොෂාන් අයියට උවමනාව තිබුණා. බේසික් ටෙක්නික්ස් කියලා අපි මේ වෙලාවේදී පොඩක් රිෆ්‍රෙෂ් කරගත්තේ ඉක්විප්මන්ට් හැන්ඩලින්, ඒ වගේම තමයි සෙකන්ඩ් ස්ටේජ් එක රිකවර් කරගන්න එක. සෙකන්ඩ් ස්ටේජ් එක රිකවර් කරගන්නවා කියලා කියන්නේ අපිට ඔක්සිජන් එන මවුත් පීස් එක හදිසි අවස්ථාවකදී අපේ කටින් ගිලුණොත් අපි කොහොමද ඒක රිකවරි පොසිෂන් එකට ආපහු ගන්න කියන එක. ඊට පස්සේ තමයි මාස්ක් එක ක්ලියර් කරගන්න. මාස්ක් එක ක්ලියර් කරගන්න අපිට සිදු වෙනවා සමහරලාට මිස්ටේක් ඇති වෙනවා, සමහරලාට වතුර ඇතුළට එනවා. ඒ වගේ සිටුේෂන් එකදී අපි කොහොමද මාස්ක් එක රිකවර් කරගන්නේ, මාස්ක් එක ක්ලියර් කරගන්නේ වගේ බේසික් ටෙක්නික්ස් තමයි අපි මේ ඩයිව් එකට යන්න කලින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරේ. බේසික් ස්කිල්ස් ප්‍රැක්ටිස් කරාට පස්සේ අපි ඩයිව් ලොකේෂන් එකට ආවා. මේ වෙලාවේදී නිකිල සහ සුලාමල්ලි හුඟක්ම එක්සයිටඩ්. මොකද මේක තමයි කට්ටියගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක අන්ඩර්වෝටර් වර්ල්ඩ් එකට. දැන් නිකිල ෆස්ට් ජම්ප් එක දැම්මා අන්ඩර්වෝටර් වර්ල්ඩ් එකට. ඊට පස්සේ සුලාමල්ලි ලෑස්ති වෙලා ඉන්නවා එයාගේ ජම්ප් එක දාන්න. අවුරුදු 4කට පස්සේ මාත් ශ්‍රී ලංකන් වෝඩර්ස් වලට ඔන්න ජම්ප් එකක් දැම්මා. අහස පේනව නේද? ටිකක් ක්ලවුඩි වෙලා තියෙනවා. රේන් ෆෝල් එකක් අත ළඟ. ඒ හින්දා මේක ටෝටලි ඇඩ්වෙන්චර්. පේනව නේද විසිබිලිටි එක? මැක්සිමම් 2 to 3 meters. ඒ නිසා තමයි මම කිව්වේ මේක ටෝටලි ඇඩ්වෙන්චර් ඩයිව් එකක් කියලා. අපි හිමීට ඇංකර් ලයින් එක දිගේ පල්ලෙහාට යන ගමන් අපේ කන්ඩිෂන් එක ඉක්වලයිස් කරගත්තා. නිකිලවත් සුලාමල්ලිවත් හුඟක්ම ටේක් කෙයාර් කරගත්තා. මොකද ඒ දෙනක ෆස්ට් එක්ස්පීරියන්ස් එක දෙන්න මීට කලින් ඩයිවිං එකක් ගිහිල්ලා නැහැ. අන්ඩර්වෝටර් එන්වයරන්මන්ට් එක මොන වගේද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා අපි හැමෝම ඒ දෙන්නට too much attention එක දීලා අපි මේ ඩයිව් එක එක්ස්ප්ලෝර් කරන්න පටන් ගත්තා. මේ පොඩි ක්ලිප් එක මටත් චානකටත් ගොඩක් වැදගත් එකක් වෙනවා. මොකද as a mate, as a buddy මේක තමයි අපි දෙන්නගේ first experience එක together dive එකක් කරනවා.
සාමාන්‍යයෙන් සදන් කෝස්ට් එකේ ඩයිව් එකක් කරන්න ඉතාම සුසුම කාලය තමයි නොවැම්බර් ඉඳලා මැයි මාසය වෙනකන් කාලේ. ඒ කාලේ තමයි සදන් කෝස්ට් එකට අපේ සීසන් එක කියලා හඳුන්වන්නේ. ඒ කාලේ මුහුදේ රළ ගොඩාක් රළු නෑ. මේ කාලේදී වතුර විසිබිලිටි ගොඩාක් හොඳයි. වැස්ස නිතරම නැහැ. ස්වෙල් එකත් හුඟක් මඩුයි. ෆ්ලැට් මුහුදක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඩයිව් එකක් කරන්න ඉතාම සුදුසුම කාලය විශේෂයෙන් මේ සදන් කෝස්ට් එකේදී නොවැම්බර් ඉඳලා මැයි වෙනකන් කියන මේ කාලය. ඒත් අපි මේ ඩයිව් එක කරන්නේ සෙප්තැම්බර් මාසේ. ඒ නිසා තමයි මේ වගේ විසිබිලිටි එක කරපු මේ ඩයිව් එක ටෝටලි ඇඩ්වෙන්චර් ඩයිව් එකක් බවට පත් වුණේ. විනාඩි 10ක් විතර අපිට ගත වුණා මේ ඩයිවින් පොයින්ට් එකට එන්න. මේ ඩයිවින් පොයින්ට් එකේ නම තමයි ගොඩගල. එහෙම නැත්නම් ලෝඩ් නෙල්සන් ෂිප්රෙක් එක. සමහර කට්ටිය මේක රොක් අයිලන්ඩ් එක කියලාත් හඳුන්වනවා. 2000 වර්ෂයේදී තමයි මේ ලෝඩ් නෙල්සන් කියන ෂිප් එක සිංක් වෙලා තියෙන්නේ. අද වෙනකොට අවුරුදු 25කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මේ අවුරුදු 25ක් කාලය තුල මේ ආශ්‍රිත මුහුදු ජීවීන්ගේ සුවිශේෂී වාසස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඩයිවිං ලොකේෂන් එකේ ඩෙප්ත් එක ගැන කතා කරොත් මැක්සිමම් අඩි 30ක් තමයි සටහන් වෙන්නේ. ලොකුවට ස්පීෂිස් ඩයිවර්සිටි එකක් අපිට මේ ඩයිව් එකේදී බලා ගන්න හම්බුන්නේ නැහැ. මොකද මේ වෙලාවේ තිබිච්ච විසිබිලිටි එක ඒ වගේම වැස්සත් එක්ක තමයි අපි මේ ඩයිව් එක දාන්නේ. ඒ වගේ කන්ඩිෂන්ස් නිසා අපිට ගොඩක් මැරීන් ඕගනිසම්ස්ලා බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒ වුණාට කන්ඩිෂන්ස් හොඳ කාලයකදී මේ ලොකේෂන් එක ඉතාමත් හොඳයි ඩයිව් එකක් දාන්න. ලොකු ස්පීෂිස් ඩයිවර්සිටි එකක් ඒ වගේම abundance එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. බටර්ෆ්ලයිස්ලා ස්නැපර්ස්ලා ඒ වගේම පොඩි සත්තු ප්‍රමාණයක් තමයි අපිට බලා ගන්න හම්බුනේ. වගේම සමහරලාට අපිට ඇක්‍රපෝර වගේ කොරල්ස් දකින්න හම්බුණා. ඒත් මේවා ඉතාමත් හොඳ කන්ඩිෂන් එකක පැවතුනේ නැහැ. සමහරට කාලයක් යනකොට ආය රීජනරේට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් සම්පූර්ණයෙන්ම නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට මේ වගේ ලොකේෂන්ස් හයිඩින් ප්ලේසස් නිර්මාණය කරනවා ජීවීන්ට. ඒ නිසා ලොකු ඩයිවර්සිටි එකක් මේ වගේ ලොකේෂන්ස් වලදී අපිට බලා ගන්න පුළුවන්. විනාඩි 40කට ආසන්න කාලයක් මේ ලොකේෂන් එකේ අපි මේ අඩු විසිබිලිටි එකක් තත්ත්වයක් යටතේ මේ ඇඩ්වෙන්චර් ඩයිව් එක කළා. අපි හැමෝම ආරක්ෂිතව නැවතත් සර්ෆේස් එකට ආවා. එහෙනම් ආපහු දවසක අපි මේ වගේ ඇඩ්වෙන්චර් එහෙම නැත්නම් අලුත් ලොකේෂන් එකක් ගැන එක්ස්ප්ලෝර් කරන්න හම්බුනොත් අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.